Hello සුදු. ඔන්න මම අපේ මුල්ම හීනේ වෙනුවෙන් මම පියවර තියලා ඉවරයි. අපේ හීනෙට යන්න මම ගොඩක් උත්සාහ කරනවා. මේ ඔක්කොම එයා හින්දා. ඔව්. මට මොනව කතා කරන්නේ නැහැ. මට දැන් වැඩ තියෙනවා. මම ආයේ පස්සේ කතා කරනවා. Hello? Hello අම්මේ. ඔව්. මොකක්? හංසි නෑ. කොහෙද ගිහලා තියෙන්නේ? නෑ වෙන්න බෑ. ඔදාම සතුටින් ඉන්න. ලක්නෝත් මෙතන මත් එක පොඩ්ඩක් කතා කරන්න. මේක හෝටලයක් නැත්නම් පිට්සි. මේක හෝටලයක් නැතුව මුඩුක් වන්නේ. හරිද? මේකේ ඉන්නවනම් ඉන්න විදිහට වැඩ කරන්න. හරියට දෝන විහාර දෝන වැඩක් කරන්න බෑ. මිස්ටර් ලක්මාල් මේක හෝටල් එකක්. මේක හෝටල් එකක් නැතුව මුඩුක් වක් නෙමෙයි ලක්මාල්. ප්ලීස් ලක්මාල් මේක තේරුම් ගන්න. ඔයාගේ අමුත් එක්ක ඔයාගේ වටිනම කෙනෙක් නැති වුණත් හෝටල් එක වහන්න බෑනේ. වැඩ කරන්න ඕන ලක්මා. මෙතන තියෙනවා මේ තියෙන වගේ මිනින් යනවා නම් ඔයාට අනිවාර්යෙන් මිනින් යන්න පුළුවන්. මේ වගේ අවසන් වෙවිල්ල මේ කරගන්න. කරගෙන මිනින් යන්න ලක්මා. Please, අපිට කරදර කරන්න එපා. මෙතන ඉන්න මගේ වටිනම කෙනෙක් නේද? සර්ට වුණත් මනුස්සකමක් තියනවා නම් පොඩ්ඩක් හරි හිතන්න බැරිද? මේ විඳින දුක මට මේ වගේ දැන වැඩ කරන්න ඕනේ නේද? එයාගේ වුණ හීනේ මම මගේ හීනයක් කරගත්තේ ගොඩක් මහන්සිලා ඒ හීන හැබෑ කරගන්න. මට මේ වගේ මානසිකත්වයෙන් නිසා මේ වැඩේ කරන්න බෑ. මම අද මේකෙන් අයින් වෙනවා සර්. හෙලෝ. සර් පොලිසියෙන්ද? දැන් අවුරුදු මාස කීයක් මාස දෙකක් වුණා හසි නැති වෙලා. සර් පොලිසිය නීතිය මෙහෙම ඉටු කරනවද? මොකක්? මලසිරුරා? කොහෙද? හරිද? මගෙන්ද? Misa pada pentil saya kan pentil. Si. Ini sama. ඔබ ඉන්නේ ඔහු ළඟමයි දැවටි යන ඔබ නවතන් බෑලඳුනි මංගල රුවසේදී කඳුලි පාරණ ඔබිරු අරුණ ආයම ආවත් පිළිගන්නම් ඔබ ගත දැවටුනේ මානොවේ වෙන කිකුවනේ එක්කුණත්
මේ මල්දමේ අඩු උනේ ඔබේ ප්‍රේමනේ ඔබේ හිනා යනු මගේ හිනා යනු දෙකක් නොවේ ඒකක් අනේ ඔබ ඉල්ලනා සතුටත් ඔහුනම් මං යන්නම් තනිවීලඳේ වැරදි හෝ යළි ආවතී මේ හිත පිළිගනිවමේ ආදරෙන් යළි ඒවිනම් ඔබ මගේ ආදරීලාදේ ඔබ ඉන්නේ ඔහුළඟමයි දැවටි යන ඔබ නවතන් බෑලඳුනි මංගල රුවසේදී කඳුලි පාරණ ඔබෙරු වරුණ ආයමාවත් පිළිගන්නම් මල්දම බිඳුනේ නම් ඔහු දැක ඔබ ගිය දිනේ නොරැවටු මේ පින් හිතේ ඔබ ගැන පිළිකුල දැනේ මුදුවකින් මහා බැඳූ ඔබ හිත අසතුටකිමේ පෙරදුටු කත නොවේ ඔබත් ඉන්න මේ මංගල දිනේ බැරිමනම් ඇයි ගත්තෙමේ මගේ ආදරයත් අද මෙසේ බෑරුණු දෙහි මකල දැන් එනවදෝ මා කුමරියේ ඔබ ඉන්නේ ඔහුළඟමයි දැවටි යන ඔබ නවතන් බෑලඳුනි මංගල රුවසේදී කඳුලි පාරණ ඔබෙරු වරුණ ආයම ආවත් පිළිගන්නම් ඔබ පෙම් කළ සමයේ මීරියාව විවාහයට සුදුසුකමක් නොවේ. එය අමිහිරි බවටද පත්විය හැකිය. නමුත් ඔබ තම සහකාරට හෝ සහකාරිය ගැන සිතා කටයුතු කරන්න. එය රමණීය ජීවිතයක් වෙත ගෙන යාවි. මම RNL 26 අලුත් දෙයකින් හමුවෙමු.